எல்லாருக்கும் வணக்கம். හැමෝටම සුබ දවසක්. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ සමාන පද පාඩම් මාලාවේ 11 වෙනි කොටසත් එක්ක. 11 වෙනි කොටසත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා මේ වෙනකොට ඔයාලා දිගටම රැඳිලා හිටියා නම් මේ වෙනකොට ඔයාලා සමාන පද වචන 100ක් දන්නවා. හරි, අද 101 ඉඳන් තමයි පටන් ගන්නෙ. හරි, අද අපි බලමු අද තියෙන සමාන පද මොනවද කියලා. පළවෙනි එක තමයි අද කියලා දෙන මින්ගුමිල්. මින්ගුමිල් කියන්නේ විදුලි බුබුල. හරි, විදුලි බුබුල. විදුලි බුබුල කියන්නේ බල්බ් එක. සරලව කියන්නේ බල්බ් එක. සමාන පදේ තමයි මින්සාර විලක්ක. මින්සාර විලක්ක. මෙතන මින්සාර විලක්ක. දැන් මින්සාරම් කියන්නේ මේ විදුලියට. හරිද? මින්සාරම් කියන්නේ විදුලියට. විලක්ක කියලා කියන්නේ ළමයි පහනටනේ. පහනට. විලක්ක කියන්නේ දෙමළෙන් පහනට. එතකොට ඔය විදුලි බුබුලට බල්බ් එකට අපි කියනවා ඔය වචන දෙක එකතු කරලා මින්සාර විලක්ක කියලා. හරි? විදුලි බුබුල. හරි, විදුලියෙන් දෙන ආලෝකය විලක්ක. විලක්ක කියන්නේ පහන, පහනෙනුත් දෙන්නේ ආලෝකයනේ. එතකොට අර ඒ වචන දෙක එකතු කරලා තමයි විදුලි බුබුලට මේ වචනේ හදලා තියෙන්නේ මින්සාර විලක්ක කියලා. එහෙම නැත්නම් අපි කියනවා මින්ගු මිල් කියලා. ඊළඟ වචනේ සුට්රුලා පයනම්. කලින් වීඩියෝ එකේ කතා කරානේ සුට්රුල පිරයානි කියලා නේද? සුට්රුලා පිරයානි. සුට්රුලා පිරයානි කියන්නේ සංචාරකයා. සුට්රුලා පයනම් කියන්නේ සංචාරය, චාරිකාව. උල්ලාස පිරයානම්, උල්ලාස පිරයානි. හරි, උල්ලාස පිරයානි කියන්නේ සංචාරකයා. උල්ලාස පිරයානම් සංචාරය. ඊළඟ වචනේ පනම් කට්ටි. පනම් කට්ටි. පනම් කට්ටි කියන්නේ තල් හකුරු වලට. හරි, ඒකට සමාන වචනය තමයි පනම් බෙල්ලම්. පනම් කට්ටි, පනම් බෙල්ලම්. ඊළඟ වචනේ තමයි මිරුගම්. මිරුගම් කියන්නේ සතා. සතාට කියන තවත් වචනයක් තමයි විලංග. මිරුගම්, විලංග. ඊළඟ වචනේ ඒරි. ඒරි. ඒරි කියන්නේ ජලාශය. වාවි කුලම්. වාවි කුලම්. අපි මේ වාවි කියලා වැවටත් කියනවා නේද? වැව ජලාශය. එතකොට ඒ වචන වලටම තමයි ජලාශය කියලා අපි දෙමළෙන් කියන්නේ ඒරි, වාවි කුලම්. ඊළඟ වචනේ කේලුංගල්. ක්‍රියාපදයක්. කේලුංගල් සවන් දෙන්න. සෙවි මඩුංගල්. කේලුංගල්, සෙවි මඩුංගල් සවන් දෙන්න. ඊළඟ වචනේ තලයි. තලයි කියන්නේ හිස, ඔළුව. තලයි සිරස. සිරසු. අපි සිරස කියලා කියන්නේ සිංහලෙන්. සිරස කියලා ඔළුවට කියනවානේ. එතකොට දෙමළෙන් කියනවා සිරසු කියලා. තලයි සිරසු. ඊළඟ වචනේ කයි. කයි කියන්නේ අත. කයි කරම්. කරම් කියන්නේ අතට කියන අනිත් වචනේ. සමාන පදේ. කයි කරම්. රත්තම්. රත්තම් ලේ, රුධිරය. කුරුදි. කුරුදි. රත්තම් කුරුදි. මරණම්. මරණම් මරණය. මරණම් ඉරප්පු. ඉරප්පු මරණය. මේ ඉරප්පු කියන එකේ විරුද්ධ පදේ තමයි පිරප්පු. හරිද? ඉපදීම, මරණය, උපත, විපත. ඔයාලා ඔය ටැමිල් අයගේ මලගෙවල් වල එහෙම දැකලා තියෙනවා නම් ඒකේ ඔය බැනර්ස් වල තියෙනවා. දැන් අපේ උපත විපත දානවා වගේ යාලා දාන්නේ ඉරප්පු, පිරප්පු. ඉරප්පු මරණය, පිරප්පු උපත. හරි? එහෙනම් අදත් ඔයාලා අලුත් වචන ටිකක් ඉගෙන ගත්තා, සමාන පද ටිකක් දැනගත්තා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් ඔයාලට සුබ දවසක්. මතක් කරලා channel එක subscribe කරලා notification button click කරලා තියාගන්න. ඔයාලට අපේ පාඩම් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන් දිගටම. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් 12 වෙනි කොටස කියන්නේ සමාන පද පාඩම් මාලාවේ 12 වෙනි කොටසත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකත් එක්ක. එහෙනම් එතකන් ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්.